පඩේ තිබෙන ආපිස්සෙන් ඒ තුන්දෙනා සමතත්වයේ තියාගන්න කරන වෙල්කමක් තමයි. මේ තුන්දෙනා සමයි නම් අනිවාර්යයෙන්ම අපි නිරෝගී වෙනවා. එතකොට වෙන මහත්තයනේ ලයිව් එකේ වෙදකම කියන්නේ මොකද්ද දැන් අපි එහෙම වල දන්නේ නැතුව ඔව් ඇත්තටම දැන් 25 මිනිස් ලයිව් එකේ කියන වමන දේශන කර්මය. කියන්නේ වමනේ කරලා පඩේ තිබෙන සියලු දේවල් ඉවත් කරන එක. සියලු දේවල් කියන්නේ ඒක කැම විසරීම. ඒක වශයෙන් දෙයක් පඩේට වත් වෙච්ච එකක් වෙන්න පුළුවන්. අපි ඔය කනබල දේවල් නොයිකෝ විදිහේ වශවිස එකතු වෙනවා. වශවිස කැවෙනවා. ඉතින් ඒවා ආමාශය තැම්පත් වුණාම තැම්පත් වෙච්ච දේ ඉවත් කරන එක තමයි ලයිව් එකේ කරන්නේ. වශවිස කියලා දෙනවා. වශවිස දුන්නාම ඒක උනනවා. නැත්නම් වැඩ වෙන එහෙම එකක් තියෙනවා. නමුත් වෙන වෙන ලෙඩරෝ ගොඩාක් ලෙඩරෝ හැදෙනවා. රෑෂ්, කැසිල්ල, දඩ කුෂ්ඨ, කළු දෙවෙනි, ඇලර්ජික් වගේ වෙනවා. බඩ සම්බන්ධ බඩේ කැක්කුම් විදිහට විශේෂයෙන්ම කෑම අරුචි කණ්ඩ වල දැරිකම වමනේ මානසික ප්‍රශ්න මානසික රෝගී තත්ත්වයකට පත් වෙන එක නොයිකෝ කන්ටෙන්ට් හිටිනවා ඒක සිවිල ගොඩාක් තියෙනවා ලයිව් එකකින්ම ගොඩාක් ලෙඩරෝ හොද වෙනවා වමනේ කලහම ශරීරයේ තිබෙන අනවශ්‍ය දේවල් ලයිව් එකේ වෙන අනවශ්‍ය දේවල් සුද්ධ කිරීම පඩේ තිබෙන ආපිස්සෙන් ඒ තුන්දෙනා සමතත්වයේ තියාගන්න කරන වෙල්කමක් තමයි. මේ තුන්දෙනා සමයි නම් අනිවාර්යයෙන්ම අපි නිරෝගී වෙනවා.